ඔයාට විශ්වාස කරන්නත් බැරි වෙයි අද මම මේ කියන කතාව. ඔයා දැනගෙන හිටියද Coetex trading platform එකේ අපිට ඒකෙන්ම දෙන මේ පොඩි indicators දෙකෙන් ඔයාගේ තියෙන පොඩි capital එකක් හරි. අපි හිතමුකෝ $10ක capital එකක් හරි කියලා. $10ක capital එකක් ඔයාට $1000 2000 සීමාව ඉක්මවා profit කරන්න පුළුවන් කියලා කිව්වොත් ඔයාට විශ්වාස කරන්න බැරි වෙයි. හැබැයි ඉතින් මම මේ strategy එකේ කියලා දෙන විදියට සහ ඉවසීමෙන් කරොත් ඒක කරන්න බැරි නෑ. ඉතින් මම දැනටමත් ඒ indicators දෙක add කරගෙන තියෙන්නේ. ඉතින් මම අද වීඩියෝ එකේ මුල ඉඳලම මේ ස්ට්‍රැටජි එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් $10ක කැපිටල් එකක් තියෙන්නේ. මේ $10 කැපිටල් එක මම අනිවාර්යෙන් $2000 සීමාවට මම ප්‍රොෆිට් කරලා ලයිව් ඔයාලට ට්‍රේඩ් කරලා මම පෙන්නනවා ට්‍රේඩ් කරන ගමන් මේ ස්ට්‍රැටජියෙන් කොහොමද හරියටම අපි එන්ට්‍රි එකක් ගන්න ඒ හැම එකක්ම කියලා දෙනවා. ඉතින් මුලින්ම මම දැන් මේ ඉන්ඩිකේටර්ස් දෙක ඇඩ් කරගෙන තියෙන්නේ. ඔයාලට එක පැහැදිලි නැති නිසා මම මේ ඉන්ඩිකේටර්ස් දෙක එකටම අයින් කරගෙන මම ඉන්ඩිකේටර්ස් දෙක මේ විදිහට අපි ඉන්ඩිකේටර්ස් ගන්න තැනට ගිහිල්ලා අපි මේ ඉන්ඩිකේටර් දෙක ඇඩ් කරගමු. ඉතින් මුලින්ම අපි ඇඩ් කරගන්න ඕන ඉන්ඩිකේටර් එක තමයි මෙන්න මේ පෙන්නන ඉන්ඩිකේටර් එක. ඉතින් ඒ ඉන්ඩිකේටර් එක මේ විදිහට ඇඩ් කරගත්තා කියලා හරියන්නේ නැහැ. තව දෙයක් තමයි මේ ඉන්ඩිකේටර් එවලින් ට්‍රේඩ් කරන ස්ට්‍රැටජි එක මම මාස ගාණක්ම ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරලා මට විශ්වාසයක් තියෙන නිසා තමයි මම ඔයාලට කියන්නේ. මොකද මම මේක try කරලා මාස 2ක් වගේ try කරලා තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. නිකන් ආවට ගියාට ස්ට්‍රැටජි එකක් මම එළියට දාන්නේ නැහැ. අනික තමයි මේ ස්ට්‍රැටජි එක මම හොයාගත්ත ස්ට්‍රැටජි එකක් කාගෙමත් කොපි කරන ස්ට්‍රැටජි එකක් නෙවෙයි. මම හැමදේම දාන්නේ මම හොයාගත්ත ස්ට්‍රැටජි තමයි. ඉතින් මේ විදිහට පළවෙනි එකට 20 විදිහට දෙන්න. ඊට පස්සේ දෙවෙනි එක 10 විදිහට දෙන්න. ඊට පස්සේ මෙතන 38 විදිහට දෙන්න. ඊට පස්සේ මෙතන දෙන්න 0.35 විදිහට දෙන්න. ඊට පස්සේ අන්තිම එක තමයි 0.45 විදිහට අපි දෙන්න ඕන මෙතන. ඉතින් අපිට මේ ලයින් අපේනවා මදිනම් මේ විදිහට ටිකක් ලොකු කරා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි දෙවෙනි ඉන්ඩිකේටර් එක විදිහට ඔයාලා අපි කවුරුත් දන්න RSI ඉන්ඩිකේටර් එක ඇඩ් කරා ගන්න. ඉතින් ඒකේ පීරියඩ් විදිහට දෙන්න 3 විදිහට දෙන්න පළවෙනියට. ඊට පස්සේ මේක මේ විදිහට 70යි 30 කියන විදිහට දෙන්න. ඉතින් මේක තමයි අපි ඇඩ් කරා ගන්න ඕන ඉන්ඩිකේටර්ස් දෙක. ඉතින් දැන් $10ක account balance එකක් තියෙන්නේ. මම ඔයාලට live trade කරන ගමන්ම මේක entry එක ගන්න විදිය කියලා දෙන්න. ඉතින් ඊටාම සරල විදියට තමයි අපිට entry එකක් ගන්න තියෙන්නේ මේ strategy එකෙන්. අපි පළවෙනි entry එක ගන්න තමයි හදන්නේ buy entry එකක් ගන්න හදන්නේ. ඉතින් buy entry එක ගන්න නම් මේ candle එක close වෙනකන් අපි ඉන්න ඕන. මේ candle එක close වෙලා next candle එක open වෙද්දි මේ විදිහට තමයි අපි buy entry එක ගන්න ඕනේ. ඉතින් entry එක ගත්ත විදිහ කියන්න කලින් ඔයාලට දෙයක් කියන්න මට අමතක වුණා. expiry time අපි දෙන්න ඕන මේකේ 2 minute විදිහට. ඒ වගේම තමයි candle time 1 minute විදිහට දෙන්න. ඒ වගේම තමයි buy entry එක ගත්ත විදිහ මම ඔයාලට කිව්වොත් buy entry එක ගන්න මේ line එක අනිවාර්යයෙන් මේ විදිහට කොළ පාටින් තියෙන්න ඕන. ඒ වගේම තමයි මේ candle එකේදී අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්න ඕන. මේ RSI කියන ඉන්ඩිකේටර් එකේ කොළ පාටින් ඉහළට තියෙන අවස්ථාවේදී තමයි අපි entry එක ගන්න ඕන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක buy වුණා දැන්. ඉතින් මෙන්න මේ විදිහට අනික තමයි තව දෙයක් තමයි මේ candle එකේ අතර මගදී entry එක ගන්න එපා. මේ candle එක close වෙලා next candle එක open වෙනවත් එක්කම තමයි අපි entry එක ගන්න ඕනේ. ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණාට බලා ගන්න පුළුවන්. අපි ඊගාව එන්ට්‍රි එකටත් යමු. අපිට තවත් buy entry එකක් ගන්න පුළුවන්. අපි මේ candle එක close වෙනකන් අනිවාර්යෙන් බලන් ඉන්න ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් entry එක ගන්න බෑ. මේ candle එක buy candle එකකින් අපි buy entry එකක් ගන්නවා නම් මේ candle එක buy එකකින් අතර වෙන්නත් ඕනේ.
දෙවෙනි එන්ට්‍රි එකත් ගත්තා. මම ඩොලර් 17කින් තමයි එන්ට්‍රි එක ගත්තේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ට්‍රේඩ් එකත් ප්‍රොෆිට් වුණාද account balance එක ඩොලර් 34ක් විදිහට පෙන්නනවා. ඊගාව එන්ට්‍රි එකටත් යමු. අපිට මෙතනත් buy entry එකක් ඇවිල්ලා තියෙනවා. දැන් ඒකට අපි අරක්කු වැඩි. අපිට තවත් buy entry එකක් ගන්න තමයි ආවේ. ඒ entry එකත් ගත්තා. ඉතින් ඔයාලට තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඉතින් මම මේ විදිහට ට්‍රේඩ් කරන ඒ කියන්නේ සිග්නල් එකක් විදිහට මම මේ ගන්න ට්‍රේඩ් සිග්නල් එකක් විදිහට ෆ්‍රී ටෙලිග්‍රෑම් channel එකේ දෙනවා. මගේ top binary සිග්නල් කියන ටෙලිග්‍රෑම් channel එකේ ෆ්‍රී දෙනවා. ඉතින් කැමති කෙනෙක්ට මම මේ වීඩියෝ එකට යටින් මේ ටෙලිග්‍රෑම් channel එකේ link එක දාලා තියන්නම්. කැමති කෙනෙක්ට මේ ටෙලිග්‍රෑම් channel එකට join වුණාම මම මේ විදිහට ට්‍රේඩ් කරන ඒවා මේ මැසේජ් එකක් විදිහට මම මේ ටෙලිග්‍රෑම් channel එකේ දෙනවා. මේ ඔයාලට මේ රිසල්ට් එක බලා ගන්න පුළුවන්. අද දුන්නු සිග්නල් 11ක් දුන්නා. 11න් 10ක් වින් කරලා තියෙනවා. එක සිග්නල් එකයි ලොස් වුනේ. ඉතින් මේ හැම එකක්ම 100% ෆ්‍රී ඔයාලට join වෙන්න පුළුවන්. මම link හැම එකක්ම පල්ලෙහා දාලා තියන්නම්. Coetex account එකක් නැත්නම් account එකක් හදාගන්න විදිය සම්බන්ධව තියෙන වීඩියෝ එක link එකක් Coetex account එක හදාගන්න link එකත් ඒ හැම එකක්ම මම මේ වීඩියෝ වලට පහලින් දාලා තියෙනවා. ඉතින් මේ ට්‍රේඩ් එකත් ප්‍රොෆිට් නවට බලා ගන්න පුළුවන්. දැන් account balance එක ඩොලර් 65ක් විදිහට පෙන්නනවා. අපි ඩොලර් 65න් මේ එන්ට්‍රි එක ගමු. අපි තවත් එන්ට්‍රි එකක් ගත්තා. ඒකත් නම් buy එන්ට්‍රි එකක්ම තමයි. ඉතින් එන්ට්‍රි එක ගත්ත විදිහ ඉතින් ඔයාලට කියන්න ඕනේ මම buy එන්ට්‍රි එකක් ගන්න විදිහ කියලා දුන්නා. sell එන්ට්‍රි එකක් ආපු විදිහම ඔයාලට sell entry එක ගන්න පුළුවන් විදිහ මම කියන්නම්. දැන් account balance එක ඩොලර් 125ක් විදිහට පෙන්වනවා. ඉතින් අපි sell entry එකක් ගත්තා. entry එක ගත්ත විදිහ මම ඔයාලට මුලින්ම කියන්නම්. sell entry එක ගන්න මේ විදිහට මේ line එක අනිවාර්යෙන් රතු පාටින් මේ විදිහට තියෙන්න ඕන. ඒ වගේම තමයි RSI indicator එකෙත් මේ විදිහට රතු පාට මේ line එකට යටින් මේ විදිහට කොළ පාට line එක තියෙන්න ඕන. මේ candle එක close වෙන අවස්ථාවේදී ඒ close වෙන candle එක down candle එකක්, ඒ කියන්නේ sell candle එකත් විය යුතුයි අනිවාර්යයෙන්ම. ඉතින් මේකෙත් ඉස්සල වගේම expiry time 2 minutes Canada time 1 minute ඒ විදිහම තමයි. ඒ සම්බන්ධව වෙනසක් නැහැ. ඉතින් අපි ඩොලර් 125කින් තමයි එන්ට්‍රි එක ගත්තේ. දැන් ට්‍රේඩ් එක රන් වෙන ගමන් අපි බලමු. දැන් ට්‍රේඩ් එකත් ප්‍රොෆිට් වුණාට බලා ගන්න පුළුවන්. ඩොලර් 243ක් විදිහට account balance එක පෙන්නනවා. අපි ඩොලර් 10න් පටන් ගත්ත account එක. පිගාව එන්ට්‍රි එකටත් යමු.
ඉතින් මේ වීඩියෝ එකට ගේන අවසාන එන්ට්‍රි එක ගත්තා. ඉතින් $878කින් තමයි මම එන්ට්‍රි එක ගත්තේ. ඉතින් මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණාට පස්සේ මගේ account balance එක $1600කට වැඩි account balance එක profit එකක් එනවා. ඉතින් ට්‍රේඩ් එක run වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ තව දෙයක් කියන්න තියෙනවා. මේ තියෙන්නේ Coetex VIP channel එක. මේ විදිහට මම ට්‍රේඩ් කරන එන්ට්‍රි එක ගන්න විදිහ. එතකොට ඒක මැසේජ් එකක් විදිහට සිග්නල් එකක් විදිහට ඔයාලට දෙනවා. ඔයාලට කිසිම ඇනලයිස් එකක් කරගන්න මුකුත් කරන්න දෙයක් නැහැ. මම මේ විදිහට මාකට් නේම් එක කියන්නේ කරන්සි එක, ඒ වගේම ට්‍රේඩ් ඕපන් ටයිම් එක, ට්‍රේඩ් එක දාන්න ඕන වෙලාව, ඩිරෙක්ෂන් එක, ඒ කියන්නේ ඩවුන් එකක්ද අප් එකක්ද කියලා, ඒ වගේම එක්ස්පයරි ටයිම් එක මම මේ විදිහටම 2 මිනිත් ගන්න ට්‍රේඩ් තමයි මේ විදිහට දෙන්නේ. එතකොට ඒ විදිහට මම ඒ විදිහට ට්‍රේඩ් එක දෙනවා. ඔයාලට තියෙන්නේ සිග්නල් එක දෙනවා. ඔයාලට සිග්නල් එකට එන්ට්‍රි එක ගන්න තියෙන මම කියලා තියෙන විදිහට. ඊට පස්සේ මේ විදිහට ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණාම මාත් ස්ක්‍රීන්ෂොට් එක දානවා. ඉතින් මේ channel එකට නම් Coetex VIP channel එකට 100%ක් ඔයාලට free join වෙන්න පුළුවන්. මගේ තව වෙනම VIP signal service තියෙනවා. ඒකට payment එකක් කරලා join වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මුලින්ම මගේ මේ free signal service එකට කැමති කෙනෙක්ට join වෙලා signal අරන් trade කරලා profit කරා ගන්න පුළුවන්. මම මේ විදිහට කියලා දෙන strategy එකත් ඔයාලට තේරුම් ගන්න අපහසු නම් මම හිතනවා මේක ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම ඉතාම පැහැදිලි විදිහට මම මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ strategy එක පැහැදිලි කරලා දුන්නේ. ඉතින් Telegram channel එකේ link එක මම වීඩියෝ එකට යටින් දානවා. කැමති කෙනෙක්ට join වෙන්න පුළුවන්. ඉතින් ඔන්න මං ඔයාලට කිව්වා වගේම $10න් පටන් ගත්ත account balance එක දැන් $1686ක් විදියට මම profit කරලා live ඔයාලට strategy එක කියලා දෙන ගමන්ම profit කරලා පෙන්නුවා. ඉතින් ඔයාලටත් මේ strategy එකෙන් profit කරන්න පුළුවන්. ඉතින් එකටම මේ වීඩියෝ එක දෙතුන් පාරක් බලලා හොඳට මේ ස්ට්‍රැටජි එක ඉගෙන ගන්න, ඩෙමෝ හොඳට ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා රියල් එකේ කරන්න. එතකොට මට ඔයාලට කියන්න තියෙන ගොඩක් ඉවසීමෙන් කරන්න එන්ට්‍රි එකක් එනකන් හරියටම කොච්චර වෙලාවක් ගියත් බලාගෙන ඉන්න, පැය ගණන් බලන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය විනාඩි 15කට එකපාරක් වගේ එන්ට්‍රි එකක් මේ ස්ට්‍රැටජි එකෙන් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් ස්ට්‍රැටජි එකක් අරගෙන වීඩියෝ එකක් මම තව ඉතා ඉක්මනින් තවත් වීඩියෝ කිහිපයක්ම ගෙන්වයි බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ කිහිපයක් ඉස්සරහට අරගන්න එනවා කියලා ඔයාලට කියන ගමන් අද වීඩියෝ එක අවසන් කරනවා.